පොඩි කම්මින් දෙපෑ. යාළුවෙච්ච කොල්ලා එක්ක පැනලා ගියවෙන්න බැරිද? කිසි අවුලක් නැහැ. අන්න අයිඩියා එක. මේ ආරි අනික් අය හිතනවා වගේ නෙවෙයි හිතන්නේ. කෙල්ල පැනලා ගියා නම් කොහෙද ඇත්තේ? එල්ලගේ පින්තූරේ. දයියෝ මෙන්න ෆොටෝ එක. කිසි අවුලක් නැහැ. ඉව කරපන්. මට ප්‍රොමෝෂන් එකක් ගන්න උදව් කරනවා නේද? මට උදව් කරන්න දයියෝ. මොකද මේ කලබලේ? මං හිතුවා හරි. කිසි අවුලක් නැහැ. පවුල් වෙලා මේ පැත්තේ සද්ද නැතුව ජීවත් වෙනවා වගේ. ඇමති කෙනෙක්ගේ දරුවෙක් හින්දා සාමාන්‍ය ජනතාවගේ දුක දැනෙන්නත් එක්ක එහෙම කරන එක හොඳයි. දැන් සතස වහලානේ. බඩු ගත්තේ කොහෙන්ද? හරි. කෙල්ලගේ බඩ බලාගත්තා නම් හරි උපල්ල කේ තියනවාද කියලා. නෑ. ඊට වැඩිය බල්ලා ෂුවර්. මේ මොකද මේ? අනේ මට ලපි පොඩ්ඩක් පෙන්න. අනේ අයියේ මේ බලන්නකෝ. නෑ නෑ ලපි පොඩ්ඩක් පෙන්නන්න මට. අනේ අයියේ මේ බලන්නකෝ. අවුද? එන්නකොට පාරේ පාරේ යන්න බෑද කාලේ. මේ බලන්නකෝ. ලපි බලන්න ආවේ. උස්සන්නේ වනිතරයද කොහෙද? මම මේ ලපි පොඩ්ඩක් බලන්න මේ අපි වගේ මේ වගේ උස්සන්නේ නැහැට ගහන්න ඕනට කැඩිලා යන්න. බලන්න. මම මේ ආවේ සත්‍යපාල ඇමතුමාගේ දුවන කියලා. මේ බලන්න. මේ යන්න බෑ. කවුද දන්නේ? කවුද දන්නේ කියන්නේ ඉතින්? පර බල්ලා මූ මාව පරිවිස්තරේ කරන් අප CID බල්ලෙක් නෙමෙයි. දුපිය. කඩදායක දෙන්න විතරක් කරේ. පරෙන්කෝ බං. තාම ගහන්නේ නෑනේ බං. පරෙන්කෝ. පරෙන් බං අද විතරක් කරේ. හොදේ කානේ අනේ බං. පරෙන් බං. අනේ ඔබ විතරනේ බං මට ඉන්නේ. අනේ මට බෑ මචං. මට නම් එන්න කියන්න එපා. උඹට මම විතර දින්නේ මේ ලංකාව පිළිදෙන්න. බං. මොකද? මල්ලිලා දෙන්න ලව් පළහිල්ලව්වක් වගේ. මේ කවුද බං මේ? මම මල්ලිලා දෙන්න කතාව අහගෙන හිටියේ. ලැජ්ජ නැත්නම් උගේ කතාහන්. අන්න. මල්ලිලාට උදව්වක් කරන් දාම මල්ලිලා රෝන් සයිට් නේ යන්නේ. දැන් අයියා මොකද්ද මේ අපිට කරන්න යන උදව්ව? මන් දන්න මෑන් කෙනෙක් ඉන්නවා. මිනිහා මල්ලිලාගේ කෙල්ලව හොයලා දෙමව්පියන්ගේ කැමැත්තක් තරන් දෙයි. මොකද්ද මිනිහට තියෙන ලෙඩේ? ලෙඩක් නෙමෙයි මල්ලි. ආදරය නිසා මිනිහට දුක් විඳින්න වෙච්ච නිසා මිනිහා මුළු ජීවිතේම පෙම්වතුන් වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. මොකද්ද මිනිහගේ නම? නම නම් රත්නපාල. ආදර රත්න කියලා තමයි කියන්නේ. ප්‍රේම රත්න කියලාත් කියනවා. මලි මොකද කියන්නේ කියලා බලමුද? මේ අයියේ අපිට වැඩ තියෙනවා. මල්ලේ මම කියනට ඇවිල්ලා බලන්නකෝ. ඔය ආට් එක නවත්තන්න. මම මල්ලිලාව මෑන්ස් ගාවටම ගිහින් දාන්නම්. ගිහිල්ලා බලන්න හිතයි බං. අනේ මේ ගිහිල්ලා මොකක් වෙයිද දන්නේ නැහැ. මේ ඔය ආට් එක නවත්තන්න. ඔය ආට් එක නවත්තන්න. බයින්ද? යමා බුවාරි. බයින්ද? එන්න. එන්න මල්ලි. එන්න ඇඹරෙන්න එපා එන්න. රත්නయ్యා. රත්නయ్యා. ඇයි? කවුද? කොයියා සද්ද විතරයිනේ මෑන්ස් නෑනේ. හරි මල්ලි පොඩ්ඩක් ඉන්න මෑන්ස් එයි. රත්නయ్యා. කවුද? රත්නయ్యා. මොකද? කවුදෝයි ගෑගන්නේ? මම්මේ. ඈ? රත්නయ్యා මොකද මේ? මගේ ගෙදර ගෑගන්නේ කවුදෝයි? රත්නయ్యා මම පීරිස්. පීරිස්. පීරිස්? පියාඹන පීරිස්ද? උඹව දැකපු කල්. පල්ලේ සපෝට් එකක් දෙන්න. රත්නయ్యා. රත්නయ్యා ඇයි මොකද? මේ මන් දන්න මල්ලිලා දෙන්නේ. ඔබල. මේගොල්ලන්ට ගෑල් ළමෙක් ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්.
දැන් මගේ මොනවද කෙරෙන්න ඕන කියනෝකෝ. මල්ලිලා දෙන්නට ඕනේ ගැල්ලමයව හොයාගන්න. හරි. ෆොටෝ එකක් තියෙනවද? ෆොටෝ එකක් තියෙනවා. මේ ගන්නවා බලන්න. පොල්ටල් ඉන්නේ කෙල්ලන්ගේ ෆොටෝ සර මාටුනොත් උඹට විතරක් නෙමෙයි මටත් පණ්ඩ වෙයි. හරිද? ගන්නවකෝ බලන්න. මේ තියෙන අයියා. ඔය මේක සතපේ තැපැල් මුද්දරක් වගේ ඉන්නේ පේන්නේ. අනේ අයියා ඔච්චරයි තියෙන්නේ. හරි හරි. මෙයාද කෙල්ල. හරි. මම වැඩේ බාරගත්තා. මම වැඩකට අත ගැව්වොත් කවුරුවත් මී කියන්නේ නැහැ. දන්නවනේ රත්නේ අයියාගේ පීයේ ඉනේ කියලා. මල්ලි හිතා ගන්න කෑල්ල ෂෙට් කියලා. ගන්න මගේ ෂර්ට් එක ගනින් මචං. දාන්න අත. දාන්න අනික් අත. දාන්න බොත්තම් ටික. වැඩේ ෂෙට් හොඳයි. හරි දැයියන්. ඒයි මම මේ වාව අරපලේ. රත්නయ్య වැටලා මල්ලි මෙහෙන්ද. සප්පයක් දෙන්න උස්සන්න. අල්ලන්න. හරි. ගන්න කරට. කොතනකට නේවිදෝ අපිට ලෝකයක් අපි අපේම ලෝකතනා ජන්ම සිහිනයක් සැබෑම සිහිනයක්. රත්නయ్య පාරට නම් ආවා. තම්සි කවුද? මම පීරිස්. පියාපිට පීරිස්ට. ගාපම් මගේ ගැටි. අපේ කොල්ලෝ දෙන්නේ කමාරු වෙట్లా ඉන්නේ. අපේ කොල්ලෝ දෙන්නේ කමාරු වෙట్లా ඉන්නේ. කච්චිට කතා කරපන්. සුදා පත්මේ පොඩ්ඩක් මේ වරෙල්ලා රත්නయ్యට කේස් එකක් වරෙල්ලා. කච්චිය වරෙල්ලා කිව්වා බාලා වරෙල්ලා. මොකද්ද ප්‍රශ්නේ? වොයිස් දාන්න එපා. නගපන් වානේ. රත්නේ මොකද ප්‍රශ්නේ? කිව්වා බාලා නගපන්. ඔක්කොම නගපල්ලා. නගපන් බා. අමාරුවෙන් ඉන්නේ. මම අල්ලන්න එපා. මට කතු වෙනවා. මේ මේක සෙරෙටම යන්න බෑ. සෙරෙටම යන්න ඕන කොච්චි පෙට්ටියක්. නගපන් මේ වීලු කතා. මේක බජා ඩිවිල් එකක් නේ. අනිත් එකේ රත්නයගේ ඩික්ෂනරියේ නෑ බෑ නෑ. යස්. නගපල්ලා. අයියා අපිට නෑ නේද? මේ වැඩේ හරියන්නේ නැහැ. මට කෙල්ල එපා. අම්මෝ ජීවත් වෙලා ඉන්න ඕනේ. ලව් කරන්න. ඒ මොකෝමද? මම බාරගත්ත වැඩ කවදාකවත් අතරමඟ නතර කරලා නැහැ. මං කෙල්ලෝ කොහමද ඔයලා දෙන්න. දන්නවනේ රජ්‍යයගේ පීය ඉන්නේ මං කතාවට බදින ගත්ත ඇරියා. මට කෙල්ල එපා. කෙල්ලනේ දුකෝමද? යා පිස්සුනේ කෙලින්නේ. කෙල්ල නැතුව ජීවත් වෙන්න පුළුවන් දයිසේ. නගිනවා වානේ. අනින් ඔක ඇදලා එළියට. ඊට පස්සේ අවතාවත් අපේ සල්ලි යන්න බෑ. හරිද? දැනගන්න ඉන්න. බජාර් එකේ අපිට විරුද්ධව දඟලන්න හැදුවොත් අඩ කරන්න හම්බෙන්නේ නැහැ. කුඩු බලාගන්න. දැනගනි.
ඒක මේ මිනිස්සු අපි එනකොට දුවනවා. රච්චලනු දුන්නේ වෙලෙරණ තිවාදන කොයි කවුරුත් නින්නේ ඒ අය ගැන හිතලා තමයි අපි ලනු විකුණන්නේ එල්ලුමටයි සැපයුම අපි නෑ බොරු කණු කුණු පොලිටිය බෙස් නෑ අප්සෙට් දෙන්නේ නියමලනු එල්ලුමටයි සැපයුම අපි නෑ බොරු කණු කුණු පොලිටිය බෙස් නෑ අප්සෙට් දෙන්නේ නියමලනු මගෝඩි ගොඩයි Magodi godai, Magodi godai, Magodi godai. කියලා පුල්ලි අපි දෙන්නම් හොඳ ලනුවක් මැරනවා නම් එල්ලි මෙන්න ඉස්සරහට ඕන වේවි අරන් යන්න මල්ලි ප්‍රේමවන්තයින්ගෙන් අපි ගන්නේ නෑනේ සල්ලි දියුණු වෙනව බලන් ඉන්න බැරි නම් තව එකෙක් අපි දෙන්නම් ලනු මිටියක් අදින්න මරු වැලක් එන්න අරන් යන්න ජය නියතයි නැහෙනේ කිසිම සැකක් එකක් ගත්තොත් ඉන්දෙනවා නොමිලම තව එකක් ඉල්ලුමටයි සැපයුම අපි නෑ බොරු කණු කුණු පොලිටිය බෙස් නෑ අප්සෙට් දෙන්නේ නියමලනු ඉල්ලුමටයි සැපයුම අපි නෑ බොරු කණු කුණු පොලිටිය බෙස් නෑ අප්සෙට් දෙන්නේ නියමලනු මගෝඩි ගොඩයි මගෝඩි ගොඩයි මගෝඩි ගොඩයි මගෝඩි ගොඩයි මතිලාද යහතින් වැඟපෙනු ජනතාවගේ ඡන්දෙ ගත්තේ දීලයි බොරුලනු ඉම්පෝර්ටඩ් ඉස්තරම්ම ජාත්‍යන්තර ලනු හෝල්සේල් විකිනෙනවා NGO ලනු පොලේ වෙලේ කඩේ පිලේ රට වටේම බොලේ ජනතාවට ලනු බෙදනම ගන්ධ හිතන් බලේ ගන්නට ඕනම යකෙකුණත් දැරේ අපි දෙන්නම් මරුලනුවක් ඇති ඉහළම තලේ ඉල්ලුමටයි සැපයුම අපේ නෑ බොරු කණු කුණු පොලිටිය බෙස් නෑ අප්සෙට් දෙන්නේ නියමලනු ඉල්ලුමටයි සැපයුම අපි නෑ බොරු කණු කුණු පොලිටිය බෙස් නෑ අප්සෙට් දෙන්නේ නියමලනු මගෝඩි ගොඩයි මගෝඩි ගොඩයි මගෝඩි ගොඩයි Magodi godai, Magodi godai, Magodi godai.